රියල් කන්ෆිඩන්ට් එකක් කියන්නේ ඒක නිකන් හැමෝටම පෙන්න ෂෝ ඔෆ් කරන දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා ලොකු දෙයක්. අන්න ඒ වගේ තමන් ගැන තමන්ටම හොඳ සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් තියෙනකොට එයාලගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී නොකරන දේවල් ටිකක් තියෙනවා. අපි මේ ජීවිතයේ ජීවත් වෙනකොට අපිට කොන්ෆිඩන්ට් එක සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් තියෙන එක ඉතා වැදගත්. මොකද ඒ වගේ කෙනෙක්ව අනිත් අයට වඩා මේ සමාජයෙන් හොඳට කැපිලා පේනවා. එයාලා කරන දේවල් වලින්, එයාලා කියන දේවල් වලින් හැම දෙයකින්ම. මේ වීඩියෝ එකෙන් මම වට ගේන්නේ කොන්ෆිඩන්ට් එක හදාගන්න විදිහ නෙවෙයි. හොඳ කොන්ෆිඩන්ට් එකක් දැනටමත් තියෙන කෙනෙක් කවදාවත් නොකරන දේවල් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. ඔයත් මේ දේවල් ටිකක් පුරුදු වෙන්න. එතකොට ඔයාගේ කොන්ෆිඩන්ට් ලෙවල් එකත් ඉන්ක්‍රීස් වෙන්න මේ දේවලුත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. වෙයි නෙවෙයි අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඕකේ එහෙනම් අපි වීඩියෝ එකට ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන අපි වීඩියෝ එකට යමු. මම ආපහු කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ වීඩියෝස් වලට ඉස්සරහට ගේන ඒවා මිස් වෙන්න පුළුවන්. Number 1. They don't tell themselves stories. කොන්ෆිඩන්ට් මිනිස්සු තමන්ටම තමන් අවංකයි. මම වයස වැඩි, මම ඒ තරම් දක්ෂ නැහැ, මම ලස්සන නැහැ වගේ දේවල් එයාලා කියන්නේ නැහැ. නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව හෝ අපි කියන්නේ සීමාකාරී අදහස් නැත්නම් විශ්වාස මත රඳා පවතින්නේ නැතුව ඒවයි පිටිපස්සේ එල්ලිලා ඉන්නේ නැතුව එයාලගේ යථාර්ථයට ඒ කියන්නේ රියැලිටියට එයාලා ෆේස් කරනවා. එයාලගේ ඒ තියෙන සීමාකාරී අදහස් වලින් ඈත් වෙලා. Number 2. They don't ignore their judgment. කොන්ෆිඩන්ට් මිනිස්සු තමන්ගේ සහජ බුද්ධිය ගොඩක් විශ්වාස කරන අතර ප්‍රශ්නවලදී ඒක හින්දා අනිත් අයගේ උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ වැඩිය. මොකද එයාලා දන්නවා එයාලටම තනියම දේවල් තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයාලා අනුන් කියන දේ අහන්නෙම නෑ කියන එක නෙවෙයි. අවශ්‍ය වෙලාවට උපදෙස් ඕනෙම නම් එයාලා ගන්නවා. මොකක් හරි හදිසි සිටුේෂන් එකකදී නැත්තම් එහෙම සිටුේෂන් එකක් ආවොත් එයාලගෙම තීරණ ගන්න එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. අවශ්‍ය තීරණය ටක් ගාලා ගන්නවා. Number 3. Don't put others down to feel good. කොන්ෆිඩන්ට් කට්ටිය තමන් ගැන හොඳ හැඟීම් ඇති කර ගැනීම සඳහා වෙන අය නැත්තම් වෙන අයගේ දේවල් පහත් කරන්න නැත්තම් විවේචනය වගේ කරන දේවල් කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ වෙනත් අයගේ සාර්ථකත්වය වගේ දේවල් අගය කරනවා වගේම ඒකෙන් වෙනම ආස්වාදයක් වගේ දෙයක් එයාලා ගන්නවා. ඒ කියන්නේ අනුන්ගේ සතුට දැකලා තමන් සතුට වෙනවා. ඒක මාරම ලස්සන දෙයක්. හැබැයි අද අපි මේ ඉන්න සමාජයේ ඔයාම හිතලා බලන්න මේ වගේ කට්ටියද වැඩියෙන් ඉන්නේ කියලා. අන්න ඒක තමයි කොන්ෆිඩන්ට් මිනිස්සුන්ව අනිත් අයගෙන් වෙන් වෙලා හොඳට පේන්නේ. Number 4. They don't avoid conflict. ගැටුම් නැත්තම් ඝට්ටනයන් කියන දේවල් ජීවිතේදී ස්වාභාවික දේවල් කියලා කොන්ෆිඩන්ට් පීපල්ලා දන්නවා. වගේම එයාලා ජීවිතේදී ඒ වගේ ඝට්ටන ගැටීම් ආවහම ඒවා එයාලා හොඳින් ෆේස් කරලා හොඳට මැනේජ් කරනවා. මොකද අපි කලිනුත් කතා කරේ එයාලා තීරණ ගන්න බය නැහැ. ෆේස් කරනවා ඕන චැලෙන්ජ් එකකට. ඒකින්ද එයාලා ඕන දෙයකට බය නැහැ. They don't claim to people. කොන්ෆිඩන්ට් මිනිස්සුන්ට ස්වාධීනව ඉන්න පුළුවන් ඕන වෙලාවක කිසිම කෙනෙක්ට ඇලෙන්නේ නැතුව. ඒක නිසා එයාලට පුළුවන් එයාලට ඕන විදිහකට ඉන්න. වැරදියට තේරුම් ගන්න එපා. ඒකේ තේරුම එයාලා තනියම ඉන්නවා හැමෝම අතෑරලා එහෙම දෙයක් නෙවෙයි. එයාලා මිනිසුන් ආශ්‍රය ගන්න කැමති. මිනිසුත් එක්ක ඉන්නවා. එයා තනියෙන් ඉන්නකොට උනත් අලුත් සමාජයකට එයා ගියත් එයාට හොඳ ආරක්ෂාවක් දැනෙනවා. අන්න ඒක තමයි එයාලා මිනිසුත් එක්ක ඇලෙන්නේ නැත්තේ. අලුත් මිනිසුන්ව හොයාගෙන යන්නේ. Number 6. They don't want to permission to act. Confident people අනිත් අය කළ යුතු දේ හෝ ඒක කරන්න ඕන කවද්ද කීයටද කොතනද කියලා කියනකම් එයාලා බලාගෙන ඉන්නේ නැහැ. තව මේ වගේ කට්ටිය මට මේක කරන්න පුළුවන්ද මට මේක කරන්න ඕනද කියලා වගේ දේවල් හිතලා එයාලගේ කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා හිතන්නේ ඇයි මම මේක නොකරන්නේ? මට මේක කරන්න පුළුවන් කියලා වගේ දේවල් විතරමයි. අනිත් අය කියන දේවල් පර්මිෂන් එයාට අදාළම නැහැ. Number 7. They don't focus on weaknesses.
දුර්වලකම් මත රැඳී සිටිනාට වඩා තමන්ගේ දැනට තියෙන ශක්තියින් වැඩි දියුණු කිරීම වඩා හොඳ බව කොන්ෆිඩන්ට් මිනිස්සු දන්නවා. තව එයාලට තියෙන වීක්නස් අවංකවම පිළිගන්නවා. ඒ අතරම එයාලා ගොඩක් දක්ෂ දේවල් වලට එයාලා ප්‍රමුඛත්වයද ලබා දෙනවා. ඒකෙන් එයාලගේ කාලයට වටිනාකමක් හම්බෙනවා වගේම එයාලගේ ශක්තියින් සහ දක්ෂතාද වර්ධනය වෙනවා. Number 8. They don't settle for mediocre. කොන්ෆිඩන්ට් මිනිස්සුන්ට පැහැදිලි ඉලක්ක තියෙනවා වගේම ඒවට බය නැතුව එයාලා යනවා. එයාලගේ ජීවිතේ ඉස්සරහට යන්න බය කියන එක බාධාවක් කරගන්නේ නැහැ. එයාලා හැමතිස්සෙම try කරන්නේ පුළුවන් තරම් තමන් හිතනවට වඩා දෙයක් දෙන්න සහ තමන්ගේ උපරිමයම කරන්න. ඒක ඇවිල්ලා එයාලගෙන්ම එයාලා බලාපොරොත්තු වෙන දෙයක්. Number 9. They don't neglect their skills. නිවැරදි නිපුණත්වය තිබීම සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් බව කොන්ෆිඩන්ට් මිනිස්සු දන්නවා. එයාලගේ වැඩි දියුණු විය යුතු දේවල් දන්නවා වගේම ට්‍රේනිං සහ එඩියුකේෂන් වලින් එයාලගේ ස්කිල්ස් වැඩි දියුණු කරගන්න එයාලා කැප වෙලා වැඩ කරනවා. තව මේකටම කිව්වොත් මෙයාලා අලුත් දේවල් ඉගෙන ගන්නත් ගොඩක් කැමතියි. Number 10. අන්තිම එක. They don't put things off. ඔව් අනිවාර්යෙන්ම අපි ගොඩක් අය මේ දේ කරනවා. මිනිස්සු විවිධ හේතුන් නිසා එයාලගේ ජීවිතේ වැඩ කල් දානවා. ගොඩක් වෙලාවට ඒක කරන්නේ කම්මැලිකම හින්දා. ඒත් කොන්ෆිඩන්ට් මිනිස්සු එහෙම කරන්නේ නැහැ. එයාලා ඒ වැඩේ කරන්න පර්ෆෙක්ට්ම ටයිම් එක අපි කියන්නේ නැකත හරියනකම් බලාගෙන ඉන්නේ. එයාලා වැඩේ කරනවා. මොකද එයාලා එහෙම කරන්නේ අනිත් හැම දෙයකටම වඩා එයාලට එයාලා ගැනම හොඳ කොන්ෆිඩන්ට් එකක්. ඒ කියන්නේ විශ්වාසයක් තියෙන හින්දා. සහ එයාලා ගන්න ඇක්ෂන් එකෙන් එයාලගේ ටාගට් වලට, එයාලගේ ගෝල්ස් වලට එයාලා තවත් ලං වෙනවා කියලා එයාලට හොඳ විශ්වාසයක් තියෙනවා. මේ තියෙන ගති ලක්ෂණ පුරුදු වෙන එකෙන් ඔයාගේ සාර්ථකත්වයත් ඉහළ නංවනවා වගේම ඔයා මේ යන ගමනේදී කියන්නේ මේ ජීවිතේදී ඔයාගේ කොන්ෆිඩන්ට් ලෙවල් එකද වැඩි ගන්නවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිතන ඕනම දෙයක් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒක බලනවා. වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, subscribe කරන්න, share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරන් එනකන් ඔයාලා හැමෝටම bye.